Welcome to my YouTube channel. අද අපි හදන්න යන්නේ ගෙදරදී හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකක්. ඒ වගේම මේක හරිම ගුණදායකයි. අපිට මේ රෙසිපි එක හදන්න මුලින්ම ඕන වෙන්නේ බණ්ඩක්කා. ප්‍රධාන අමුද්‍රව්‍ය විදියට අපි ගන්න බණ්ඩක්කා. මේ අපේ ගෙදර හදපු වගා කරපු බණ්ඩක්කා. බණ්ඩක්කා අරගෙන හොඳට හොදලා මේ වගේ ටිකක් ලොකු කෑලි වලට කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ බණ්ඩක්ක බෙද ගන්න යන්නේ. ඒකට මුලින්ම අපි එකතු කරනවා ලුණු ටිකක්. ඊට පස්සේ අපි එකතු කරනවා කහ ස්වල්පයක්. ඊට පස්සේ මේ ලුණුයි කහයි ටික හොඳට කලවම් කරගන්න අපි මේ බණ්ඩක්ක වලට. දැන් අපි මේ බණ්ඩක්ක ටික බෙද ගන්න යන්නේ. ගොඩක් කර වෙන්න දෙන්නේ නැතුව මෙන්න මේ පාටට ඇවිල්ලා තියෙනකොට බණ්ඩක්ක ටික අපිට එළියට ගන්න පුළුවන් අපේ තෙල් වලින්. ගොඩක් කර ගන්න එපා. බණ්ඩක් වල පාට වෙනස් වෙන්න කලින් අපි බණ්ඩක්ක ටික තෙලෙන් එළියට ගන්න. දැන් අපි බලමු සම්බෝලයට මොනවද ඕන කරන්න කියලා. මුලින්ම අපිට ඕන කරනවා ලුණු, දෙහි, අමු මිරිස්, තක්කාලි. ඊට පස්සේ අපි භාජනයක් අරගෙන ඒකට මුලින්ම එකතු කරගන්නවා සිහින්ව කපාගත් ලුණු, තක්කාලි, අමු මිරිස්, ඊට පස්සේ අපි එකතු කරගන්නවා ලුණු ස්වල්පයක්. මේ ලුණු ඕගොල්ලොන්ගේ රස පදමට තමයි එකතු කරගන්න ඕනේ. දැන් අපි දෙහි ටික එකතු කරගන්න යන්නේ. දෙහිත් ඕගොල්ලොන්ගේ රස පදමට තමයි එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ සම්බෝලේ හොඳට අනා ගන්නවා. දෙහි, තක්කාලි, ලුණු, අමු මිරිස් ඔක්කොම එකට එකතු වෙන්න අපි හොඳට මේක කලවම් කරගන්නවා. අන්තිමටම අපි මේකට එකතු කරගන්නවා අපි බෙදගත්ත බණ්ඩක්ක ටික. දැන් මේ බණ්ඩක්ක ටික අර අපේ සම්බෝලයට දාලා හොඳට කලවම් කරගන්නවා. හැබැයි මේක පොඩි වෙන්නේ නැති වෙන්න හරි පරිස්සමට කරගන්න ඕනේ. මේ තියෙන්නේ විනාඩි 5ක්වත් යන්නේ නැතුව අපි හදාගත්ත අපේ බණ්ඩක්ක සම්බෝලේ. ඕගොල්ලොත් හදලා බලලා කමෙන්ට් කරන්න. ඕගොල්ලොත් මේ විදියට බණ්ඩක්ක සම්බෝලයක් හදලා රසයිද කියලා. එහෙනම් thanks for watching.